Hi guys, අද අපි බෝට්ටුව යනවා. අපි පැත්තේ යන්නේ ගාල්ල පැත්තට. එහෙ ඉඳා මේ පුරාම ලස්සන තැනක්. හැබැයි අපි ගාල්ල පැත්තට යනවා. හරිම ලස්සනයිද එහෙ? හරිම ලස්සනයි එහෙ. ඒකනේ. එහෙනම් ඉතින් ඔහෙලත් එනවයි ගාලු පැත්තට යන්න. අපි මේ බෝට් රයිඩ් එක ගියේ ජංගල් බීච් එකේ. පොඩි දෙනා නම් ෆස්ට් ටයිම් මේ යන්නේ. හරිම ලස්සන තැන. පොඩි අයට විනෝද වෙන්න කියාපු තැන. ඔය පේනවනේ කොලම. ඔය ඇතින් පේන්නේ ගාලු කොටුවනේ. අපි ඊගාවට යන්නේ ගාලු කොටුවට තමයි. ඊට කලින් කට්ටිය නාන්නයි ලෑස්ති වෙලා තියෙන්නේ. පේනවනේ. හැමෝම පැන්න මුහුදට. කාලෙකින් හම්බෙච්ච chance එකනේ. හැමෝම බහැලා හොඳට විනෝද වෙනවා. නංගි හායි. නාල කරලා ඉවරයි ඉතින්. බොහොම මාරුවෙන් ගොඩට ඔන්න දැන් යනවා. දැන් අපි මේ යන්නේ ගාලු කොටුව බලන්න තමයි. එහෙනම් හිතාගෙන ඉතින් අපි යනවා. බලමුකෝ. මෙහෙන් චූටි මෙහෙන්. අක්ක දොඩ? ඔව් දෙක. දොඩන් දෙකක්ද? ඔව්. නංගිට. එකක් ගන්නද? අයියට මොනවද? මෙතන නේ පන්සල. තව කන්ද උඩහට යන්න කියනවද? පන්සලේ පින්තූරයක් ගහලා තියෙනවා. මොකද? මේ අපි අරකට යන්න තු අර පන්සලේට යන්න. අපි ගාලු කොටුවට යන්න කලින් අර කිරළ ජූස් බිව්ව තැන නැන්දා කිව්වා මේ මෙතන උඩ පන්සලක් තියෙනවා කියලා. අර අපි බෝට්ටුවේ ගියද්දි පෙවුනේ චෛත්‍ය.
අන්න එතන. මේ තමයි සාම චෛත්‍යය. මෙතන ඉන්නේ ජපන් හාමුදුරුවරු. අපි එතනටත් ගිහිල්ලා වටේම ඇවිදලා කරලා තමයි ආවේ. చూడు ఇස්සරහට ඉස්සරහින් ඔව් කරේ ඉස්සරහට ඉස්සරහින් යන්කෝ අර නැවක් තියෙනවා තෙල් පිච්චර එන්න අවුවයි ඩිෆෙන්ඩර් එක සුපිරිනේ පරදින පිට්ටනිය අපි වීඩියෝ එක මට අයියා රහේ බලන්න දාන්න ඔන්න අපි දැන් යන්නේ කවුරුත් දන්න ගාලු කොටුවට. ඔය ඉස්සරහෙන් බයික් එක යන්නේ කවුද කියලා හොයාගන්න පුළුවන්ද? යන්නේ අපි අයියා බබා. එයා හරි අස්සේ බයික් එක යන්නේ. එයාට chance එකක් හම්බුණා බයික් එක යන්න. එයා ඉස්සරහෙන් යනවා. මෙතන ඉන්නේ ගාලු කොටුවේනේ. මේ තාලි කර නිකන් මේකක් මේක අස්සේ. කුංචි රටක් තියෙනවා. මේක අස්සේ ඉඳන් එහෙම පට්ට කරන්නේ. रेस्टोरेंट है तीन संगकारी है आइए ये जो हां एक विक्रम मत है अभी अंदर लिपस्टिक का कर रहे हैं लिपस्टिक का ऐसे कर ये क्या कर रहा है ये नहीं जाना पा रहा होगा मंगा बड़ा අයියා අරකට ටිකක් කියවනේ
හවස වුණත් අවුනම් සෑහෙන සැරයි. ඒත් ඉතින් අපි ආවේකේ ඔන්න දැන් ගාලු කොටුව වටේ යන්නයි හදන්නේ. එහෙනම් ඉතින් අපේ ගාලු සංචාරය අදට අවසන්. අපි බලන් හිටියට බොහොම ස්තුතියි ඔයාලට. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම් එහෙනම් හැමෝටම සුබ වේවා. බයි බයි.